ආයිබෝන් හැමෝටම ට්‍රේඩ් කරගෙන යන ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ටේ ස්ටුඩියෝ මගේ YouTube channel එකෙන් තව ට්‍රේඩින් වීඩියෝ එකක් තමයි මේ. අද මම ගෙනලා දෙන්නේ මම කොහොමද තව CRT entry එකට USD CHF කියන currency එකේ forex trade එකක් ගත්තේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලට මතක් කරලා ඉන්නවා මම මුලින්ම මගේ channel එක subscribe කරගන්න. ඊට පස්සේ මම Exness එකේ register bonus ගන්න videos දාලා තියෙනවා. Exness account එකක් හදන Exness එකෙන් trade කරන videos දාලා තියෙනවා. ඊට පස්සේ මම දිගින් දිගටම updates ගෙනලා තියෙනවා මේ trade කරන හැටි. forex free signal channel එකට කොහොමද සම්බන්ධ වෙන්නේ ඒ ඔක්කොම videos දාලා තියෙනවා. ඒක බලන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ CRT method එකෙන් හොඳ trade එකක් අපි catch කරගන්න කොහොමද කියලා මම මෙතනදී කතා කරලා තියෙනවා. මේ videos බලන්න. ඒ වගේම අපේ Telegram channel එකට join වෙන්න කියලා මතක් කරනවා. මොකද මම Telegram channel එකේ free signal සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. ඒ කියන්නේ කිසිදු මුදලක් අය කරන්නේ නැතුව VIP free signal ලබා දෙනවා. ඒ VIP free signal ලබා ගන්න කරන්න තියෙන ඔයාලට පොඩි දෙයක්. ඔයාලා මුලින්ම free signal channel එකේ link එක description එකේ තියෙනවා. ඒකට join වෙලා මම දාලා තියෙන message කියවලා ඔයාලට කරන්න තියෙන්නේ මගේ promo code එකේ Exness account එකක් හදාගෙන deposit එකක් දාගෙන මට message එකක් දාන්න ID එකත් එක්ක මම account එක හදුවා කියලා. එතකොට මම ආව VIP channel එක add කරනවා. සාමාන්‍ය මාසෙට pips 5000 profit gain එකක් ගන්නවා අපේ VIP channel එක. ඉතින් ඔයාලට අපේ VIP channel එකට join වෙන්න ඕන නම් කරන්න තියෙන දේ අපි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර හැමදාම trade දෙන කට්ටියක් නෙමෙයි. මොකද අපිට හැමදාම trade දීලා stop loss hunt කරලා අපේ traders ලව loss කරන්න මොනවක් නෑ. අපි දෙන්නේ සාමාන්‍ය trade දෙක තුනයි සතියේට. හැබැයි ඒවා high profit trade. ඒ කියන්නේ පොඩි මේ scalp trade තමයි මම නම් ගොඩක් දෙන්නේ. swing trade දෙනවා. ඒ ඔක්කොම high profit trade. ඒ කියන්නේ ලොකු pips ප්‍රමාණයක් අපි cash කරගන්නවා ඒක trade එකකින්. ඉතින් ඔයාලට ඒ ඔක්කොම නොමිලේ ලබා ගන්න අපේ Telegram channel එකට සම්බන්ධ වෙන්න කියලා මම මතක් කරලා සිටිනවා. ඒ වගේම මගේ promo code එක use කරලා ඔයාලා Exness account එකක් හදාගෙන trade කරන්න. මොකද Exness කියන්නේ ගොඩක් හොඳ broker කෙනෙක්. ඒ වගේම ඔයාලා දන්නවා withdraw එකක් දාද්දි trade එකක් දාද්දි ඔයාලට fee එකක් කැපෙනවා. ඒ fee එකත් ඔයාලට නැති කරගන්න පුළුවන් මගේ promo code එක හදලා account එක හැදුවොත්. ඒ වගේම මේක මටත් උදව්වක් වෙනවා මේ වගේ ඔයාලට YouTube එකෙන් free videos දෙනවට. හරිද? ඒ වගේම තව පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලට analyze method ගැන කියලා දෙන්න ඕනද කියලා මම පොඩ්ඩක් කල්පනා කරා. ඔයාලගේ අදහසක් දෙන්න. ඔයාලට analyze දැන් මම මේ අද කියලා දෙන්නේ ICT based method එක CRT කියන එක. ඔයාලට මේ වගේ analyze method free කියලා දෙන්න ඕනද YouTube එක හරහා කියලා පොඩි comment එකක් දාන්න යන්න. ඒතකොට මට අදහසක් ගන්න පුළුවන් ඔයාලා කැමතිද analyze method ඉගෙන ගන්න කියලා. හරි. අපි යමු අද trade එක catch කරගත්තේ කොහොමද කියලා. ඔයාලා දකින්න ඇති මම group එකෙත් දාලා තිබ්බා. TikTok දාලා තිබ්බා මම මේ cash කරගත්ත trade එක USD CHF කියන currency එකේ. හරිද? මෙතන තියෙන මේ one day chart එක මෙතනදී අද හැදිච්ච candle එක බලන්න පුළුවන්. මම මෙතන යනවා 4 hour chart එකට. okay මේ තියෙන 4 hour chart එක මේ තියෙන මගේ entry point එක. ඔයාලා 4 hour chart එකේ බලා ගන්න පුළුවන් CRT එකක් හදලා තියෙනවා. CRT candle එක මේ තියෙන CRT එකේ high එක CRT high එක මේක. ඊට පස්සේ CRT low එක තියෙනවා මෙන්න මේක. CRT low එක ලස්සනට මේ candle එකෙන් break කරලා මේක open price එකට යටින් නැතු උඩින් ලස්සන bull candle එකක් හැදලා තියෙනවා. ඉතින් මේක හොඳ confirm CRT එකක් වෙන අපිට තව PDR එකකුත් තිබ්බොත් අපි බලමු PDR එකක් තියනවාද කියලා අපිට. මෙන්න මෙතන තියෙනවා අපිට PDR එකක්. මෙන්න මේ උඩ block එකෙන් PDR එක ගන්න පුළුවන්. එතකොට ලස්සනට PDR එක වැදිලා මෙන්න මේ CRT entry එක අපිට ගන්න පුළුවන්. ඒ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මට මේ CRT entry එක මෙතනදී catch කරගන්න බැරි වුණා. මොකද මට තිබ්බ වැඩත් එක්ක මට මේකද මෙතනදී catch කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම මෙතන ආය turtle soup එකක් දෙනකම් බලන් හිටියා. අපි යමු 1 hour time frame එකට ඒක කොහොමද උනේ බලන්න. හරි. okay ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතනින් තමයි හරියටම මේ candle එකේ main candle එකේ body එක close මේ candle එක wick එක close කරලා තියෙන body එකකින් මෙන්න මෙතනදී අපි ඒක mark කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ලස්සනට turtle soup එකක් දීලා තියෙනවා. මම මෙන්න මේ යටින්ම ගත්ත අපේ entry එක අරගෙන මම මෙතන 1 to 4 RR එක trade එකක් catch කරගෙන තියෙනවා. හරිද? 1 to 4 RR එක trade එකක් catch කරගෙන තියෙනවා.
ඉතින් ඔයාලට සෑහීමකටපත් වෙන්න පුළුවන් ප්‍රොෆිට් එක මේක. හරිද? දැන් මම කියලා දෙන්නම් මේකේ කොහොමද ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් තියාගන්න කියලා. හරිද? සාමාන්‍යයෙන් මම මෙතන ස්ටොප් ලොස් එක තියාගෙන මෙන්න මේ ලෝ එකට මෙතන ඔයාලට බලන්න මේ ලෝ එකට ලස්සනට ස්ටොප් ලොස් එක තියෙනවා. ස්ටොප් ලොස් එක පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා ආයෙ මාකට් එක අප් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට මට වුණා වගේ මේ කලින් තැනකදී මේ එන්ට්‍රි එක මෙතනදී මිස් වුණොත් එහෙම ඔයාලට බැරි වෙලත් ඔයාලට පුළුවන් මෙන්න මේ හයි එක ගැලව කැන්ඩල් එක බ්‍රේක් කරපු තැන තියෙන මෙන්න මේ වික් එක ආයෙ ටච් කරනකන් ඉඳලා ඒ ටච් කරන තැනින් කෙලින්ම එන්ට්‍රි එක ගහ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කියලා දෙනවා ටේක් ප්‍රොෆිට් තියාන්න ඔයාලා සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ බිගිනර් කෙනෙක් විදිහට 1 to 2 RR තියාගන්න කියලා. ඔයාලගේ ටේක් ප්‍රොෆිට් එක මොකද ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් 1 to 2 හරි 1 to 1 හරි යන්න ඕනේ. ඔයාලා දැකලා තියෙන තරම් ට්‍රේඩර්ස්ලා ගොඩක් කට්ටිය ගන්න 1 to 1. මේක මම බුක් කර ගියේ. මෙතනදී ඔයාලා TPS විදිහට තියන්න නම් මෙන්න මේ කැන්ඩල් එක. ඒ කියන්නේ මෙන්න මේ අපිට හදන කලින් බෙයා කැන්ඩල් එකට කලින් කැන්ඩල් එකේ වීක් එක. හරිද? මෙතනදී අපිට මේන්ලි ගන්න පුළුවන් එන්න වීක් එක. මේ වීක් එක ගාවට ඔයාලා TP තියා ගන්න පුළුවන්. වීක් එකට පොඩ්ඩක් උඩින් මම මෙතනදී අරන් තියෙනවා මේ මගේ ටේක් ප්‍රොෆිට් එක පොඩ්ඩක් උඩින් යන තියෙනවා. ඔයාලට මෙන්න මෙතන කෙලින්ම මේ ගන්න පුළුවන් මේ අපේ CRT high එක. මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් CRT මොඩල් එකේදී ගන්න මෙතනදී අපි රෙකමන්ඩ් කරන්නේ CRT low එකේ ඉඳන් 50% 50ක් තමයි ගන්න. කියන්නේ ඒ කියන්නේ අපේ ටාගට් එක වෙන්න ඕනේ මෙතන. එතකොට අපිට ඉන්නේ 1 to 2 RR එකක් වගේ තමයි සෙට් වෙන්නේ මෙතෙන්ට ආපුවම. හරිද? ඉතින් මම මෙතනදී ට්‍රේඩ් එක කැච් කරගත්ත කමක් නෑ. ඒක මම බුක් කර ගියේ ඉන්න මොකද මට ලොකු විශ්වාසයක් තිබුණා මේ ට්‍රේඩ් එක ගැන. CRT මොඩල් එකේ ට්‍රේඩ් එක ඉතින් එහෙම කතා කරන්න තියෙනවා. ඔයාලට මේ වගේ ට්‍රේඩ් කැච් කරගන්න විදිහ YouTube එකට වීඩියෝ එකක් දාන්න ඕනද කොහොමද මේක ඉගෙන ගන්න කියලා මම කියලා දෙන්න නොමිලේ වීඩියෝ එකක් දාන්න ඕනද කියලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අද වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි ඔයාලගේ දැනුමට එකතු කරගන්න පුළුවන් වුණා පළවෙනි කමෙන්ට් එක ලයික් එකක් දාන්න යන්න. ඒ වගේම මගේ channel එකත් අනිවාර්යෙන් subscribe කරලා තියන්න. අපේ Telegram channel එකට සෙට් වෙන්න.